හැලෝ කොහොමද ඔයාලට? අද මම ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අපේ අලුත් ගෙදරට. ඉතින් මේ අපේ ගෙදරට ඇතුළු වෙන තැන මේ තමයි ඉතින් අපේ එන්ට්‍රන්ස් ඒරියා එක. ඇත්තටම එතන ගොඩාක් ඉඩ තියෙනවා හිතුවට වැඩිය. මට නම් මාරම සතුටුයි මෙතන පොඩ්ඩක් ඉඩ තියෙන එක. ඊට පස්සේ අපි බලමු අපේ පෝච් ඒරියා එක. ඉතින් මම ආසම තැනක් තමයි මෙතනත්. හවසට ඉතින් පොඩක් රිලැක්ස් වෙන්න හරිම හොඳ තැනක් තමයි මෙතනත්. මේ අපේ ගෙදරට ඇතුළු වෙන තැනම තියෙනවා පොඩි ස්පේස් එකක්. ඇත්තට මේක මේ ස්පේස් එකට කාපට් දාලා තිබුණේ. ඉතින් අපි ඒක වෙනස් කරා වුඩ් ෆ්ලෝ එකකට. ඉතින් ඒකට එක්ස්ට්‍රා ඩොලර් 500ක් විතර අපිට ගෙවන්න වුණා. ඉතින් මේක ගොඩාක් වෙලාවට හස්බන්ඩ් එයාගේ ඔෆිස් රූම් එක විදියට පාවිච්චි කරනවා කිව්වා. ඊට පස්සේ මේ පේන්නේ ගෙදරට එන තැනම තියෙන ක්ලෝසට් එකක්. ගොඩාක් වෙලාවට මෙතන පාවිච්චි කරන්නේ ගෙදරට එන අයගේ කෝට්, ජැකට් වගේ ඒවා එල්ලලා තියන්න. ඊට පස්සේ මේ ඔයාලට පේන්නේ බේස්මන්ට් එකට යන තැන. අපි තව ටික වෙලාවකින් ඒ පැත්තට ගිහින් බලමු. ඊට පස්සේ පවුඩර් රූම් එක තියෙනවා. ඇත්තටම මේ පවුඩර් රූම් එකට යන්න කලින් මෙතන තියෙනවා ක්ලොසට් එකක්. ඇත්තටම ඉතින් හරිම සතුටුයි මෙතන අවශ්‍ය හැමදේම ඕගනයිස් කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේ පවුඩර් රූම් එක මෙතනත් හොඳට ඉඩ තියෙනවා. හොඳට ආලෝකය වැටෙනවා. ඒක තමයි හොඳම දේ. සහ මේ කවුන්ටර් টොප් එක ග්‍රැනයිට් වලින් හදලා තියෙන්නේ සහ මේවා සම්පූර්ණ වුඩ් වලින් තමයි හදලා තියෙන්නේ. ඊළඟට මෙතනින් තමයි උඩ තට්ටුවට යන්නේ. ඉතින් අපි තව ටික වෙලාවකින් උඩට ගිහිල්ලා බලමු. ඊළඟට අපි යමු අපේ ලිවිං, ඩයිනින් ඇන්ඩ් කිචන් ඒරියාස් වලට. ඉතින් මට මේක ගැන කියන්න ඕනේ මේ අපේ ලිවිං රූම් ඒරියා එක. ඉතින් මේකේ තිබුණේ ඇත්තටම කාපට්. ඉතින් අපි දෙන්න කාපට් එකට කැමති නැති වුණ නිසා වුඩ් ෆ්ලෝ එකකට අපි මාරු වුණා. ඉතින් මේ වගේ තමයි ඒකේ ෆයර්ප්ලේස් එක ඒක ඉලෙක්ට්‍රික් ෆයර්ප්ලේස් එකක්. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට කලර් එක මාරු කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆයර්ප්ලේස් එකේ තියෙන ස්ටෝන් එක අපි ඇත්තටම අප්ග්‍රේඩ් කරපු එකක්. මේකේ කලින් තිබුණේ ටයිල් එකක්. ඒක හරිම කැතයි. ඉතින් අපිට හිතුණා මේකත් අප්ග්‍රේඩ් කරන්න කියලා. මේකට ඩොලර් 700ක් විතර එක්ස්ට්‍රා අපිට ගෙවන්න සිද්ධ වුණා. ඉතින් ගොඩාක් අය අහලා තිබුණා අපේ ස්ටේට් එක මොකක්ද කියලා. ඉතින් අපි ඉන්නේ නෙබ්‍රස්කා කියන ස්ටේට් එකේ ඔමහා කියන සිටි එකේ. ඇත්තටම මේ ස්ටේට් එක ගොඩාක් ප්‍රසිද්ධ ස්ටේට් එකක් නෙමෙයි. ඒ හින්දා මේ ගොඩාක් අය මේ ස්ටේට් එක ගැන දන්නේ නැහැ. ඉතින් අපිට ළඟම සහ විශාලම සිටි එක තමයි චිකාගෝ කියන්නේ. ලංකාවට එනකොට ගොඩාක් වෙලාවට ඉන්ටර්නැෂනල් එයාපෝට් එක විදියට අපි පාවිච්චි කරන්නේ චිකාගෝ වල තියෙන ඉන්ටර්නැෂනල් එයාපෝට් තමයි. ඉතින් මේ විදිහට තමයි මෙතනින් එළිය බැලුවාම පේන්නේ තාම එතන ඉස්සරහ ගෙවල් ටික හදලා ඉවර කරලා නැහැ. අපි එහෙනම් යන් මේ තමයි ඩයිනින් ඒරියා එක. මේ තමයි ඔයාලා යන්නේ කිචන් එකට. කිචන් එකේ කබඩ්ස් මට ඕන උනේ ගොඩක් තද ග්‍රේ එකක්. ඒ වුණාට මම තෝරනකොට පොඩක් ලයිට් ග්‍රේ එකක් වෙලා තිබ්බේ. ඒ වුණාට මට හිතෙනවා කැතම නෑ කියලා. ඔයාලට පේන මේ සියලුම ඉලෙක්ට්‍රික් උපකරණ, ඒ කියන්නේ ෆ්‍රිජ් එක, oven එක, ඩිෂ් වොෂර් එක, මයික්‍රෝවේව් එක සහ වොෂින් මැෂින් එක
මේ ඔක්කොම ගෙදර හදනකොට අපිට හම්බ වෙනවා. මොකද සමහර ස්ටේට් වල මේ බඩු අපි වෙනමම ගන්න ඕන කියලා ඒ ස්ටේට් වල ඉන්න යාළුවෝ අපිට කියලා තියෙනවා. ඒකයි මම ඒක වෙනමම කිව්වේ. ඉතින් අපේ ස්ටේට් එකේ ගොඩාක් වෙලාවට ඉලෙක්ට්‍රික් ලිපක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට හිතුණා මේක ගෑස් ලිපකට මාරු කරගන්න ඕන කියලා. ඊට පස්සේ අවන් එක මේ පැත්තේ තියෙනවා ඩිෂ් වොෂර් එක ටිකක් පොඩි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ ගෙදර තියෙන්නේ. ඊට පස්සේ අපි යමු පැන්ට්‍රි එක බලන්න. හිතුවට වැඩිය ගොඩාක් ඉඩ තියෙනවා. මගේ ඩ්‍රීම් හවුස් එකේ මම ආසම කරපු දෙයක් තමයි මේක. ඉතින් ගොඩාක් ඉඩ තියෙන නිසා මං හිතනවා මට බඩු ටික ලස්සනට ඕගනයිස් කරගන්න පුළුවන් වෙයි කියලා. මේ විදිහට. ඊළඟට අපි යමු අපේ පැටියෝ ඒරියා එකට. ඉතින් මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේ ඒරියා එක කවර් කරන්න අපිට තව එක්ස්ට්‍රා ගාණක් ගෙවන්න වුණා. ඉතින් ඇත්තටම අපි කැමති මේ විදිහට කොන්ක්‍රීට් දාපු මේ ඒරියා එකට. ඊට පස්සේ මේ තමයි මෙතනින් තමයි ගරාජ් එකට යන්නේ. මෙතනින් තමයි ගරාජ් එකට ආවේ. දැන් මේ අපි ආවේ. ලයිට් කොහෙද තියෙන්නේ? මේ ගරාජ් එක වාහන 3ක් පාක් කරන්න පුළුවන්. 1යි 2යි අර පැත්ත සම්පූර්ණ ඉඩ තියෙනවා. ඉතින් මේ හරිය ගොඩාක් ඉඩ තියෙන නිසා මං හිතුවා රැක්ස් එකක් දෙකක් වගේ ගහලා මගේ ඉතුරු බඩු ටික මේ හරිය ඕගනයිස් කරගන්න ඕන කියලා. ගරාජ් එකේ ඉඳන් ගෙදර ඇතුළට යනකොට මෙතන පොඩි ඒරියා එකක් තියෙනවා. එතන ඉතින් සපත්තු ගලවලා, ජැකට් කෝට් වගේ දේවල් එල්ලලා හිමින් සැරේ ඇතුළට යන්න තමයි හදලා තියෙන්නේ. අපි දැන් උඩ තට්ටුවට යන්. මෙහෙම තමයි උඩ තට්ටුවට යන්න තියෙන්නේ. මේ උඩ තට්ටුව මේ ඔක්කොම දාලා තියෙන කාපට් මේකත් අපි අප්ග්‍රේඩ් කරා. ඒ කියන්නේ අපි ටිකක් හොඳ කාපට් එකක් තමයි මේකට දැම්මේ. හරි. දැන් මෙතන තියෙනවා කාමර 4ක් උඩ තට්ටුවේ. මේ තමයි අපේ ලොන්ඩ්‍රි ඒරියා එක. ඇත්තටම මේක තියෙන්නේ අපේ මාස්ටර් බෙඩ්රූම් එක කිට්ටුවම. ඉතින් අපේ බෑග්ග්‍රවුන්ඩ් එක කියනවා නම් මායි හස්බන්ඩ්ුයි ඇමරිකාවට ඇවිත් මේ යන්නේ 20 වෙනි අවුරුද්ද. අපි දෙන්න එකම අවුරුද්දක තමයි ලංකාවෙන් ඇවිත් තියෙන්නේ. මම එතකොට යාව දන්නේ නැහැ. ඉතින් අපි දෙන්නම ඒ ලෙවල් ඉවර කරලා ටික කාලයක් ඇතුළත අපිට වෙන රටකට එන බෑග්ග්‍රවුන්ඩ් එක හැදුනා. හස්බන්ඩ්ට ග්‍රීන් කාඩ් ඇදුනා. එයා ඇමරිකාවට ආවා. මම මගේ වැඩිදුර අධ්‍යාපනයට වෙන රටකට ගියා. ඊට පස්සේ අපි දෙන්න හම්බුණ එක වෙනමම ස්ටෝරි එකක්. දැනට අපි දෙන්නම පිටරට පදිංචියකට ඇවිල්ලා අවුරුදු මේ 20 වෙනි අවුරුද්ද තමයි යන්නේ. මේ තියෙන්නේ අපේ වෝකින් ක්ලෝසට් එක. මේක මාස්ටර් බෙඩ්රූම් එකේ පැත්තක තමයි තියෙන්නේ. ඇත්තටම මේකත් මගේ ඩ්‍රීම් එකක් තමයි. ලොකුම ලොකු වෝකින් ක්ලෝසට් එකක් තියාගන්න එක. ඉතින් මට ඇඳුම් එහෙම හොඳට ඕගනයිස් කරලා තියාගන්න පුළුවන් කියලා හිතනවා. මේකේ චූටි වින්ඩෝ එකක් තියෙනවා. ඒ නිසා ගොඩාක් වෙලාවට ආලෝකය හොඳට වැටෙනවා මේකේ ඇතුළට.
ඇත්තටම ඩස්ට් එක මාර විදියට තියෙනවා. ඇඳුම් ඕගනයිස් කරන්න කලින් මේක හොඳට පිහදලා දාන්නත් ඕනේ. අපේ බාත්රූම් එක මේක හස්බන්ඩ්ගේ පැත්ත, මේක මගේ පැත්ත සහ මෙතන ඕපන් කරන්න බැරි ජනේලෙකුත් තියෙනවා හයි කරලා. ඉතින් මාර ඉඩ තියෙනවා. ලාච්චු තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ටොයිලට් එක. ඇත්තටම සෝරි මම දන්නේ ලයිට් තියෙන තැන තාම. ඕකේ මේ තමයි ටොයිලට් එක. ඒකේ තියෙනවා මෙතන පොඩි ක්ලෝසට් එකක්. ඊට පස්සේ මේ තමයි නාන තැන. ඒ වගේම ඉතින් මම කියන්න ඕනේ අපේ ස්ටේට් එකේ ගෙවල් හදන්න පාවිච්චි කරන්නේ wood. ඊට අමතරව බේස්මන්ට් එක ගොඩාක් ගෙවල් වල තියෙනවා. ෆවුන්ඩේෂන් එක ගොඩක් වෙලාවට කොන්ක්‍රීට් වලින් තමයි හදන්නේ. ඊට අමතරව wood framing එක තමයි මුළු ගෙදරම හදන්න පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම හරියට මේ වගේ ගෙවල් මේන්ටේන් කරනවා නම් 100 years වලටත් වැඩි කාලයක් මේ ගෙවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ගෙවල් ටොනේඩෝ එකකට ඇරෙන්න 110 miles per hour වගේ වේගයෙන් එන හුළඟටත් ඔරොත්තු දෙන්න තමයි හදලා තියෙන්නේ. මේ ඉතින් අපි හිමින් සැරේ ආවේ මගේ මාස්ටර් බෙඩ්රූම් එකට. මේක සාමාන්‍ය ලොකු කාමරයක්. කිං බෙඩ් එකක් දාලා නයිට් ස්ටෑන්ඩ් එකක් දෙපැත්තෙන් තියලා මං ආස විදියට මේ කාමරේ හදාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හරි ඊළඟට අපි ඊළඟ කාමර බලන්න. ඊළඟට මේ තව පොඩි කාමරයක් පොඩිත් නෑ මේම කාමරයක් තියෙනවා. ඒකේ තියෙනවා මේ වගේ වෝකින් ක්ලෝසට් එකක්. එතනටත් මේ වගේ චූටි ජනේලයක් දාලා ලස්සනට එකක් තියෙනවා. මේ විදිහට. මේ තමයි මේ දෙවෙනි කාමරේ. අපි තුන්වෙනි කාමරේට. හරි ඊට කලින් මේ කාමර දෙකකට අල්ලලා මේ මැද තියෙනවා බාත්රූම් එක. මේ තියෙන්නේ බාත්රූම් එක. ගොඩාක් වෙලාවට මේක අපේ චූටි කොල්ලා පාවිච්චි කරන එක. මං හිතන්නේ අපි මේකට එවි කියලා. මේ යාගේ බාත්රූම් එක. ඉතින් මේකෙත් ඕනතරම් මේ ලාච්චු ඊට පස්සේ ඕනතරම් මේ බඩු දාන්න තැන් තියෙනවා. ඉන්න එච්චර බයක් නැහැ. ඒ වගේම පොඩි ක්ලෝසට් එකකුත් මේ බාත්රූම් එකේ මේ හරිය තියෙනවා. හරි අපි එහෙනම් ඊළඟ කාමරේට. මේ බාත්රූම් එකත් එක්ක මේ තියෙන අනික් කාමරේ. මේක සාමාන්‍ය ලොකුයි. මේකත් මට කියන්නම ඕන කියලා හිතුණා. ගොඩක් වෙලාවට අලුත් ගෙවල් හදන්නේ මොකුත්ම නැති හිස් ඉඩම්වල. ඒ හින්දා ගස් ගොඩාක් ඒ ඉඩම්වල නැහැ. ඉතින් ඒ වුණාට මේ වගේ ගෙවල් හදලා ඉවරුණාට පස්සේ ගස් හදලා වටපිටාව ගොඩාක් ලස්සනට යාලා හදලා දෙනවා. මේ විදියට. හරි ඊළඟට තව කාමරයක් මේ ගෙදර තියෙනවා. මේ කාමරේ ඒකට මෙන්න මේ වගේ අපේ ගෙදර වහලේ පේනවා. සහ ඒකෙත් මේ විදිහටම ක්ලෝසට් එක තියෙනවා. මේ විදිහට තමයි ඒ කාමරේ තියෙන්නේ. ඇත්තටම මේ කාමරේ වැඩි. අපි 3 දෙනයිනේ ගෙදර ඉන්නේ. ඉතින්
මම සමහරට මේකට මොකුත් කරන එකක් නෑ මේ විදිහටම තියයි. සමහර විට අපේ පොඩි කොල්ලට ඇක්ටිවිටි රූම් එකක් විදිහට හදන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ මාස්ටර් බෙඩ්රූම් එක මම මේකට කලින් ඇවිල්ලා ඔයාලට පෙන්නුවා. එහෙම තමයි මේ උඩ තට්ටුව මේ විදිහට මෙන්න මේ විදිහට එකකට එකක් කනෙක්ට් වෙන්නේ මේ විදිහට මේකේ වටේම මේකේ වටේ මේ විදිහට යන්න පුළුවන්. ඕකේ. දැන් අපි යන් පල්ලෙහාට. ඕකේ. දැන් අපි යමු පල්ලෙහාට. මේ මම යන්නේ අපේ බේස්මන්ට් එකට. අපේ ස්ටේට් එකේ බේස්මන්ට් එකක් හැම ගෙදරකටම වගේ තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට බේස්මන්ට් එකක් ෆිනිෂ් කරන්න ලොකු ගාණක් යනවා. ඉතින් සමහරු ඉතින් ෆිනිෂ් කරන්නේ නැහැ බේස්මන්ට්. මේ පොළොව යට හදලා තියෙන බේස්මන්ට් එක. ඒ කියන්නේ පොළොව යට තියෙන ඒරියා එක. මේ විදිහට තමයි එක හදලා තියෙන්නේ. ලොකු ඒරියා එකක් මේකත් මෙයාලට පේනවා ඇති. මේ මෙතන එමර්ජන්සි සිටුේෂන් එකක් ආවොත් මෙතන දොර ඇරලා ජනේලය ඇරලා මේක අරින්න පුළුවන්. සෝරි මම මේ අද මේ ගෙදරට ආවේ මම දන්නේ නැහැ. මෙන්න මෙතනින් උඩට යන්න පුළුවන් එළියට. මේ තමයි බේස්මන්ට්. එතකොට මේකට වතුර පිරුණාට වතුර ඔක්කොම ඩ්‍රේන් වෙන සිස්ටම් එකක් තියෙනවා. ඒ හින්දා ඒක එච්චර වොරි වෙන්න දෙයක් නැහැ. ඉතින් මේම තමයි මේ බේස්මන්ට් එකේ තියෙන්නේ. එතකොට ඊට අමතරව මේ තමයි එක මේ ගෙදර සිස්ටම් මේ විදිහට තමයි තියෙන්නේ. මගේ ප්ලෑන් එක තමයි මේ හරියේ බඩු රැක්ස් දෙක තුනක් ගහලා තියෙන බඩු සේරම මෙතන තියන්න. මොකද මම සාමාන්‍ය බඩු එකතු කරන කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මට තියෙන බඩු හරි ටිකයි. මට හිතෙනවා මේ හරියට රැක්ස් දෙකක් ගැහුවාම බඩු ටික ඔක්කොම දාගන්න පුළුවන් කියලා. මෙහෙම තමයි තියෙන්නේ. මේ ඉතුරු වෙච්ච කාපට් එහෙම. එහෙනම් අපි ඊට අමතරව මෙතන ලයිට් එක බේස්මන්ට් ලයිට් එක ඕකේ. මේ තමයි අපේ බේස්මන්ට් එක. ඉතින් හස්බන්ඩ් ඕනේ කිව්වා මෙතන පොඩි ජිම් ඒරියා එකක් වගේ හදන්න. ජිම් බඩු ටික දාලා සහ ටීවී එක හදලා අර හරියට වෙන්න. සහ මම නම් කැමති මේ විදිහටම තියෙනවා නම් බලමු. ඒක තාම හිමින් සැරේ අපි දෙන්න ඩිසයිඩ් කරමු කියලා හිතුවේ. එතකොට මේකේ තියෙනවා තව කාමරයක්. ඇත්තටම කාමර වැඩි. අපි තුන් දෙනෙකුට මෙච්චර වැඩි. ඒ වුණාට එයාලා කිව්වා මේ කාමරේ හැදුවේ නැත්තම් එයාලා මේක ෆිනිෂ් කරන්නේ නැහැයි කියලා. ඉතින් ඒ අනුව මේකට බාත්රූම් එකයි කාමරේ හදන්න එයාලා $14000ක් ගත්තා. 14000 අරගෙන මේක හදලා ඉවර කරා. මේකෙත් මේ විදිහට තමයි තියෙන්නේ. මං කිව්වා වගේම මේ විදිහට එළියට යන්න එමර්ජන්සි සිටුේෂන් එකකදී එළියට යන විදිහට තමයි මෙතනත් තියෙන්නේ. සහ මේකේ වෝකින් ක්ලෝසට් එකක් තියෙනවා. වෝකින්වත් නැහැ බට් මේකේ ක්ලෝසට් එකක් ලොකුවට තියෙනවා. මේ විදිහට තමයි බේස්මන්ට් එකේ තියෙන කාමරේ තියෙන්නේ.
මම නම් හිතන්නේ මේකේ අපේ දැන් කවුරුත් එයි කියලා මේකේ නිදා ගන්න. ඒ වුණාට මෙහෙම කාමරයක් බේස්මන්ට් එකේ තියෙනවා. ඊට පස්සේ මේ බේස්මන්ට් එකේ තියෙන බාත්රූම් එක ඒකෙත් ෆුල් බාත්රූම් එකක් මේ ඩස්ට් එක මේ අලුත්ම ගෙවල් ඉතින් මේවා මේ තාම ක්ලීන් කරලා නැහැ ලොකුවට ඩස්ට් එක හැමතැන මේ තියෙන්නේ පොඩි බාත්රූම් එකක් ඊට මේ විදිහට තමයි මේකේ මේ බාත්රූම් එක තියෙන්නේ හරි ඊට පස්සේ මෙතන තමා ගෙදර තියෙන ගෑස් ටැංකි වතුර හොට් වෝටර් මේ හැමදේම මෙතන තමා අර මැෂින් එක වගේ වැඩ කරන තැන මෙතන ඉතින් හැමදේම මේකේ තමා තියෙන්නේ කට් ඔෆ් කර එහෙනම් ඔය විදිහට තමා අපේ ගෙදර තියෙන්නේ එහෙනම් අපි යන් උඩ තට්ටුවට. ඉතින් එහෙනම් මම මේකේ ඇත්තම ගාණ කියන්නම්. මේකේ සාමාන්‍ය ගාණ $422,000. ඊට පස්සේ අපි ගොඩාක් අප්ග්‍රේඩ් ඒවා කරා. හැමතැනම කාපට් එක අයින් කරා. ඊට පස්සේ ටයිල් එක වෙනුවට ස්ටෝන් දැම්මා. කවර්ඩ් ඩෙක් ඒරියා එක මේ වගේ ඒවා අප්ග්‍රේඩ් කරලා අන්තිමට අපිට ආවා $476,000. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මේ ගෙවල් හදන විදිහ, ඩිසයින්, ඒ වගේම ප්‍රයිස් එක ස්ටේට් එකෙන් ස්ටේට් එකට සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් හරිකේන් වැඩිපුර එන ෆ්ලොරිඩා වගේ ස්ටේට් වල සමහර විට ගෙවල් හදන හැටි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ෆ්ලොරිඩා වගේ ස්ටේට් එකක ඉන්න කෙනෙක් මගේ වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාලගේ පැත්තේ හරිකේන් වලට ඔරොත්තු දෙන විදියට ගෙවල් හදන්නේ කියලා. ඒ වගේම අපේ ස්ටේට් එකේ ගොඩාක් වෙලාවට බේස්මන්ට් එක තිබුණට මම ටෙක්සාස් ගියපු වෙලාවේ ඒ ගෙවල් බලන්න ගියා. ඒ පැත්තේ බේස්මන්ට් එකක් නැහැ. ඒ පැත්තේ බේස්මන්ට් එක හදන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමා මාස 6ක් තිස්සේ අපේ ගෙදර හැදුනේ. ඉතින් තාමත් අපේ ගෙදර ඉස්සරහා පේන්ට් කරලා නැහැ. මොකද තාමත් එච්චර වෙදර් එක හොඳ නැති නිසා. මං හිතන්නේ දැන් නම් ටිකක් අවුව වැටෙන්න පටන් ගත්ත නිසා ඉක්මනට යාලා පේන්ට් එක ගායි කියලා හිතනවා. ඉතින් මේ විදිහට තමයි අපේ ඩ්‍රීම් හවුස් එකේ හෝම් ටුවර් එකක් ඔයාලට අරගෙන ආවේ. මං හිතනවා ඔයාලා මොනවා හරි අයිඩියා එකක් ගන්න ඇති සහ ඔයාලා ඔක්කොමලා ප්‍රශ්න වලටත් මං උත්තර දෙන්න ඇති කියලා හිතනවා. මම බේස්මන්ට් එකට ගිහින් ඔයාලට පෙන්නුවා එමර්ජන්සි සිටුේෂන් එකක් ආවොත් කොහොමද බේස්මන්ට් එකේ ඉඳන් උඩට එන්නේ කියලා. ඉතින් මේ ඔයාලට පේන්නේ පොළව උඩට එන තැන තමයි. ඉතින් ගොඩාක් වෙලාවට මෙතන කම්පැනි එකකට දීලා ග්ලාස් කවර් එකක් දාගන්න ඕන ඉදිරි මාස කිහිපය ඇතුළත. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ කලින් වීඩියෝ එකත් එක්ක එකතු වුණාට සහ ගොඩාක් අය මාව subscribe කරලා තිබුණා. Thank you so much. ඉතින් ලබන සතියේ වීඩියෝ එකෙන් අපි ගෙට ගියේ විදිහ සහ අපි ගෙනාපු ෆර්නිචර් කොහොමද ඕගනයිස් කරේ කියලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ රාත්‍රියක්.